ආරක්ෂක ලේකම්තුමනි මේ සියලු කාරණා මේ සම්බන්ධව සියලු දෙනා බොහොම ඉහළින් පිළිගන්නා කාරණා බවට පත් වෙනවා අනිවාර්යයෙන්. නමුත් මේ දේශපාලන නායකත්වයේ කියන කාරණාව සමහර තර්කයට ලක් කරනවා. මේ දේශපාලන වේදිකාව තුළ දැඩි ලෙස අභියෝගයට ලක් කරනවා. හමුදාව ලබන ජයග්‍රහණ රට මුදා ගැනීම වෙනුවෙන් විරෝධාර රණවිරුවා ඉදිරියට ගොස් ලබන ජයග්‍රහණ පවතින රජයේ දේශපාලන වාසි ලෙස පරිවර්තනය කරගන්නට උත්සාහ දැරීමක් පිළිබඳව. එතරම් එය දේශපාලන තර්කයක් ලෙස චෝදනාවක් ලෙස ආණ්ඩුවට ඉදිරිපත් වෙනවා. දේශපාලන නායකත්වයේ කියන දේ වටිනාකම නොදැනෙන හෝ තේරුම් ගන්න උත්සාහ නොකරන තත්වයක් අපි දකිනවා. මම හිතන්නේ ඒක තේරුම් ගන්න බැරි එක කියලා. මම හිතන්නේ ඒක ඕනකමින්ම හඟවන්න ඕන අය තමයි එහෙම කතා කරන්නේ. දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඕනම දෙයකට දේශපාලන. මොකද රටක් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ නායකත්වය දෙන්නේ දේශපාලඥයෝ. දේශපාලන ජනාධිපතිතුමා කියන්නේ ජනතාව විසින් පත් කරන පුද්ගලෙක්. ඔහු තමයි රටේ සේනාධිනායකයා. ඔහු තමයි රටේ නායකයා. එතකොට මේ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය මත තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතකොට ජනාධිපතිතුමා මේ නායකත්වය දෙන්නේ නැත්තම්, නිසි නායකත්වයක් දෙන්නේ නැත්තම්, දේශපාලන නායකත්වයක් දෙන්නේ නැත්තම් අපිට ඒ කාරණේ කරන්නට බෑ. යුද්ධමය තත්වයක් කියන්නේ දේශපාලන අවස්ථාවක් ඉටු කර ගැනීම සඳහා කරන දෙයක්. ඒක තමයි ඕනම ඒක තමයි අත්‍ය තත්ත්වය. ඒ කියන්නේ ඇයි මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මේ රටේ සාමය ඇති කිරීම. සාමය ඇති කිරීම තමයි දේශපාලන අවශ්‍යතාවය. දේශපාලන අවශ්‍යතාවය. ඒතර මේ සාමය ඇති කිරීම සඳහා තමයි අපි හමුදාව පාවිච්චි කරන්නේ. මේ රටේ කීප වතාවක් තියෙනවනේ මේ සාමය ඇති කිරීම සඳහා හමුදාවන් යොදවපු අවස්ථාවන්. ඒ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරගන්න. ඒ දේශපාලන නායකත්වයක් නැත්නම් හරි නායකත්වයක් දුන්නේ නැතොත් මේ හමුදාවන් වලට ජයග්‍රහණයක් කරන්න බෑ. ඒකට හේතුව දේශපාලන නායකත්වයක් දුන්නේ නැත්නම් අරමුණ වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මිට ඉස්සර සිද්ධ වුණේ. හරි දේශපාලන නායකත්වයක් දුන්නේ නැති නිසා. ඒකින්ද තමයි හමුදාවල් වැඩි කරන්න තේරුම් ගන්න බැරි වුණානේ ඒ නායකත්වයට. මම දන්නවා හමුදා නායකයෝ ඉල්ලුවා අපිට හමුදා වැඩි කරන්න කියලා. මොකද දේශපාලන නායකත්වයට බැරි වුණා ඒක කරන්නට. හමුදාව ඉල්ලුවා අපිට මේ ආයුධ මෙච්චර ලබා දෙන්න කියලා. දේශපාලන නායකත්වයට ඒක කරන්න බැරි වුණා. හමුදාව කිව්වා මේ LTT සංවිධානයත් එක්ක සාම සාකච්ඡා ඇති කරන්න එපා, කතා කරන්නට එපා. මේ LTT අරමුණ මේක නෙවෙයි. ඒකින්ද මේක කරන්න එපා කියලා. නමුත් දේශපාලන නායකත්වයට තිබුණේ නැහැ හැකියාවක් ඒක තේරුම් අරගන්නට. එහෙමනම් දේශපාලන නායකත්වයක් නැත්තම් මේ ජයග්‍රහණයන් ලබන්නට බෑ. හොඳයි මේ ලබන ජයග්‍රහණ තුල දේශපාලන නායකත්වයේ තීරක බව නැතිනම් මෙහි තීරණාත්මක බව පිළිබඳව ආරක්ෂක ලේකම්තුමන් අවසාන වශයෙන් කරුණු පැහැදිලි කළේ. අපේ ආරක්ෂක ලේකම්තුමනේ රට හමුවේ තියෙන රටේ සාමාන්‍ය ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රභාකරන්ට අන්තිම මොහොතේ මොකක් වේවිද? ප්‍රභාකරන් තමන් විසින් ජීවිතේ නැති කරගනීද? හමුදා ප්‍රහාරයකට හසු වීමේ යාවිද? ඔහු එරිත්‍රියාවට ගුවනින් පැන යාවිද? දියෙන් සබ්මැරීනයකින් යාවිද? මේ සම්බන්ධ කතා බහක් සමාජයේ තියෙනවා. මම ඒකට වෙන තැනකින් ප්‍රවේශය ගන්නවා ලේකම්තුමනි. සාමාන්‍යයෙන් ප්‍රතිස්ත්‍රාදී සංවිධානයක් අනිවාර්යෙන් පවතින්නේ පුද්ගල කේන්ද්‍රීය. LTT සංවිධානයේ ස්වභාවයත් ඒ ආකාරයෙන්මයි ක්‍රියාත්මක වන්නේ. මේ යන මේ මූලික අපේක්ෂාවක්ද නැතිනම් මූලික අරමුණක් බවට පත් වෙනවද LTT නායකයා අත්අඩංගුවට ගැනීම හෝ නැතිනම් ඔහුගේ මරණය මේ සිදුවීම් දාමේ තීරණාත්මක සිද්ධියක් බවට පත් වෙනවද? අත් වශයෙන්ම අපේ මූලික අරමුණ වෙන්නේ අපි දන්නවා මේ LTT සංවිධානය එක පුද්ගලෙක් වටා ගිතුණු දෙයක්. ඒ කියන්නේ එහෙම තමයි ප්‍රභාකරන් මේ සංවිධානය ඇති කරගත්තේ. සියලුම දමිළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් මරා දැම්මා. ඒ වගේම අනිකුත් ඒ වෙලාවේ තිබුණු සංවිධාන ටෙලෝ EPRLF වැනි ප්ලොට් මේ වගේ විශාල සංවිධාන රාශියක් තිබුණා. ඒ හැම සංවිධානයකම නායකින් මරා දැම්මා. ඒ වගේම LTT එකට බැඳෙන්න අකමැති වුණු සියලුම ඒ කොටස් මරා දාලා මේක තනි නායකෙක් යටතේ ඒකාධිපතිවාදය යටතේ ගෙන යන සංවිධානයක් බවට පත් කළා. එතකොට ඒ වගේම දෙවනි නැගීගෙන ආවන ඒ දෙවනියක් මරා දැමීමේ දාපු
සංවිධානයක් LTT සංවිධානය කියන්නේ. එතකොට අනිවාර්යෙන්ම මේ සංවිධානයේ නායකයා ඒ ප්‍රභාකරන් විනාශ කිරීම හෝ අල්ලා ගැනීම ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. මේ සංවිධානය අපි මේ වෙනකොට මම හිතන්නේ ඉතාමත්ම සුළු ප්‍රදේශයකට භූමි භාගයට අපි ක්‍රමයෙන් ඔවුන්ගේ ප්‍රදේශ අල්ලගෙන කොටු කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ වෙනකොට පැනලා ගිහිල්ලා නැත්තම් මම හිතන්නේ අපිට අනිවාර්යෙන්ම හැකියාවක් ලැබෙනවා මේ තව ඉතාම සුළු කාලයකදී මේ ප්‍රභාකරන්ව අල්ලා ගන්නට. මම අත්ත වශයෙන්ම මට මතකයි වඩමරච්චි ක්‍රියාන්විතයේදී පස්සේ මේක කියවුණු දෙයක්. වඩමරච්චි ක්‍රියාන්විතයේදී වල්වැටිතුරේට ප්‍රභාකරන් උපංගම කුටි වුණා. ඒ වෙලාවේ සයනයිඩ් කරලක් බීලා මැරෙන්න උත්සාහ ගත්තා. නමුත් යම්කිසි හිඩසක් දැකලා එයින් බේරිලා මුලතිව් කැලේ දක්වා ගියයි කියලා පසු කාලයකදී ඔහුගෙන් කියවුණා. මේ කාලය ඇතුළත මම හිතන්නේ ඔහුගේ ඒ මානසිකත්වය වෙනස් වෙලා. මම හිතන්නේ ප්‍රභාකරන් සුයිසයිඩ් මේ සයනයිඩ් කරලක් බීලා සියදිවි විහානි කරගනි කියන එක සෑම උත්සාහයක්ම දරයි මේ රටින් පැනලා ගිහිල්ලා වෙනත් රටක ගිහිල්ලා මේ ඔහුගේ මේ සටන ඉදිරියට ගෙන යන්න උත්සාහයක් මම හිතන්නේ දරයි කියන එක තමයි මගේ විශ්වාසය. හොඳයි, දැන් මේ LTT සංවිධානයේ අද වන විට බරපතල පරාජයන් සියල්ල ලබා අවසන්. LTTට නැතිවෙන්න දෙයක් නැති තරමටම උන්ට සියලු දේ හිමි වී අවසන්. නමුත් තර්කයක් තියෙනවා සමහරුන්ට, සමහරුන්ට විශ්වාසයක් තියෙනවා, සමහරුන් මතයක් ගොඩනගන්නට උත්සාහ කරනවා LTT යම් මොහොතක නැගිටීවි කියන කාරණාව ආරක්ෂක ලේකම්තුමනි. සමහර විට ඔහුට සහාය දක්වන දේශීය සහ විදේශීය බලවේගවලට පවා මේ විශ්වාසය තිබෙනවා විය හැකි. යම් මොහොතක නැවත ප්‍රභාකරන් නැගිටීවිද මේ පරාජය තාවකාලිකව ආපස්සට යාමක් බවට පත් වේවිද? ඒක අනිවාර්යෙන්ම ඒ පැත්තෙන් බලනකොට ප්‍රභාකරන්ගෙන් බලනකොට LTT සංවිධානයෙන් බලනකොට ඒට සහයෝගය දෙන අයගෙන් බලනකොට ඒක තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. මේ පරාජයන් ලැබලත් යම්කිසි අවස්ථාවක නැකතට නැගිට. අන්න එතන තමයි අපේ දේශපාලන නායකත්වයටත් හමුදා නායකත්වයටත් ඉදිරිය බලලා ඒ තත්ත්වයට මුහුණ දෙන්න. අපි මේ සිද්ධිය අපි මේ සම්පූර්ණ ප්‍රදේශ පාලනය ගත්ත ගමන්ම මේ දැන් මේක ඉවරයි, මෙන්න මේ සම්පූර්ණ මේව අහක් කරන්න ඕන, මේ විදිහට කරන්න ඕන, දැන් අපි යම් ක්‍රියාදාමයන් කරන්නේම නවත්තන්න ඕන කියන ආකල්පයට එන්නේ නැතුව අපිට අපේ අර සලස්මට අනුව ඉදිරි කොටසත් අපි ඒකටත් සලස්මක් තියෙනවා. මෙන්න මේ සලස්ම අපි ඉදිරියට ක්‍රියා කරන්නට ඕන. මෙන්න මේ සලස්ම ක්‍රියා කිරීම සඳහා තමයි ඒ දේශපාලන නායකත්වයේත් හමුදා නායකත්වයේත් ඒ වගේම මහ ජනතාවගේ බුද්ධිය අවශ්‍ය වෙන්නේ, සහාය අවශ්‍ය වෙන්නේ. අපි විතරින් නවතින්නේ නැතුව ඒ අපේ සලස්ම ඉදිරියට ගෙනියන්න ඕන. නැවතත් මේ ප්‍රභාකරන් වැනි පුද්ගලයෙක් ඇවිල්ලා අපේ මේ සාමය මේ අපේ රටට අපි ළඟා කරන සාමය නැවතත් අපෙන් උදුරා ගන්න නොදෙන්නට අපි ඒ සලස්ම ඉදිරියට ක්‍රියාත්මක කරන්න. දැන් අද වන විට මොළතිව් මහ වනයේ ත්‍රිකෝණාකාර සීමිත බිම් කඩකට සීමා වෙලා ඉන්න LTT ඔබතුමන්ලා මේ වගකීම බාර ගන්නකොට හිටියේ කොතනද කියලා සමහරුන් අමතක කළා, සමහරුන්ට අමතක වුණා සහ අතිබහුතරයකට මතකයි. ආරක්ෂක ලේකම්තුමනි, දැන් ලෝකේ රාජ්‍යයක් නිර්මාණය වෙන්න දේශපාලන විද්‍යාත්මක මූලික සාධක කිහිපයක් වමනයි. නිශ්චිත භූමි ප්‍රදේශයක්, ජනගහනයක්, ස්වාධිපත්‍යයක් සහ ආණ්ඩුවක්.
LTT මේ හා සමාන පදනමක් ගොඩනගාගෙන හිටියා. යුද ගුවන් නාවික බලයක් තිබුණා. ඔවුන්ට කියලා පොලිසියක් තිබුණා. ඔවුන්ගේ උසාවි පද්ධතියක් තිබුණා. මූල්‍ය කළමනාකරණ පද්ධතියක් තිබුණා. මේ සියල්ල ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය බොහෝ දේ ඔවුන් නිර්මාණය කරගෙන හිටියා. මෙන්න මෙවැනි සංවිධානයක් ඔබතුමාලා ආණ්ඩුව මුලතිව් කැලේට අද සීමා කරලා තියෙන්නේ. ඒ අය මේ ජයග්‍රහණයේ ගැඹුර මම කැමති ඔබතුමායි ගැන කතා කරනවා. ඔව් මම හිතන්නේ සංජය ගොඩක් වෙලාවට සමහර එකට අහන්න පුළුවන් ඔව් ඔයගොල්ලෝ කියනවා මුදවා ගත්තා කියලා. ඉතින් මොකද? මොකද්ද වෙන්නේ? මොකද්ද අපි ලැබුවේ? කියන එක.